ආයිබෝන් වල හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරයෙන් ඔයාලව එකතු කරගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ hand beater එකක් මිලදී ගන්නකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. hand beater එකක් මිලදී ගන්නකොට ඉස්සෙල්ලාම ඔයා බලන්න ඕනේ ඒකේ power එක කොච්චරද කියලා. ඉතින් සාමාන්‍යයෙන් කේක් එකක් බීට් කරගන්න වගේ නම් වොට් 200කට වැඩි hand beater එකක් ඔයාලා ගන්න ඕනේ. ඉතින් වොට් 200ක් වගේ ප්‍රමාණයක් තිබ්බනම් ඇති ඔයාලා කේක් එකක් බීට් කරගන්න විතරක් hand beater එකක් භාවිතා කරනවා නම්. ඉතින් ඔයාලා cookie dough එකක් වගේ බීට් කරනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම වොට් 250කට වැඩි hand beater එකක් ගැනීම වැදගත් වෙනවා. ඊළඟ එක තමයි ස්පීඩ් එක. ඉතින් ස්පීඩ් එක ගැන කතා කරනකොට අඩුම ස්පීඩ් එකේ ඉඳලා වැඩි ස්පීඩ් එක දක්වා අඩුම තරමේ ස්පීඩ් 4ක් 5ක්වත් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි පිටිසීනි එළියට විසි වෙන්නේ නැති වෙන්න අපිට හිමින්ම බීට් කරන්න පුළුවන් වෙන විදියට අඩුම ස්පීඩ් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ටිකක් බීට් එක මීඩියම් ස්පීඩ් එකේ බීට් කරනවා නම් මීඩියම් ස්පීඩ් එකට අපිට දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විදිහට ස්පීඩ් එක පාලනය කරන්න පුළුවන්ද කියලා විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ බීටර් එක අපේ අතට අල්ලන්න පහසුද කියලා. ඉතින් ගොඩාක් බර බීටර් එකක් ගන්න එපා. හැමතිස්සෙම බීටර් එකක් ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ ගොඩාක් බරින් අඩු බීටර් එකක් ගන්න. මොකද අපි වැඩි වේලාවක් අල්ලගෙන ඉන්නකොට අත රිදෙන්න ගන්නවා. ඒක නිසා බීටර් එකක් ගන්නකොට බීටර් එකේ බර අඩු බීටර් එකක් ගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ අපිට තවත් වැදගත් දෙයක් තමයි අපි කේක් එක හරි මොනවා හරි මිශ්‍රණය බීට් කරලා ඉරුණාට පස්සේ අපේ බීටර් එක කවුන්ටර් එක උඩින් කෙලින් තියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් වැඩ ඉවර වුණාම බිමින් තියනකොට වැටෙන්නේ නැතුව කෙලින් හිටින්න පුළුවන් විදියට අපේ බීටර් එක තියෙන්න ඕනේ. ඉතින් ඒ කරුණත් සැලකිලිමත් වෙන්න. ඊළඟ කාරණාව තමයි අපේ බීට් එකේ තියෙන වයර් කෝඩ් එක. ඉතින් ඒ වයර් කෝඩ් එක ඇඹරිලා වගේ තියෙනවා නම් ඔයාට වැඩ කරනකොට අපහසුයි. ඉතින් මිශ්‍ර කරනකොට මේ වයර් එක අතට පැටලෙන්නේ නැති විදියට පහසුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා hand beater එකක් ගන්නකොට ඒ beater එකේ wire cord එක හොඳට දිගට කැරකෙන්නේ නැති විදියට තියෙනවද කියලා බලන්න. ඊළඟ කාරණේ තමයි attachments. ඉතින් attachments කියන්නේ ඔයාලා දැකලා තියෙනවනේ අපි beater එකක් ගන්නකොට ඒ beater එකට එනවා අපි ඒ beat කරන hooks. ඉතින් ඒ වර්ග 3ක් තියෙන්න ඕනේ. ඉතින් පළවෙනි එක තමයි standard beaters. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර පැතලි එහෙම නැත්නම් ඇඹරුණු කම්බි සහිත මෙන්න මේ වගේ බීටර් දෙකක් එනවනේ. ඉතින් මේක තියෙන්නේ අපිට සාමාන්‍ය දේවල් කවලම් කරන්න. ඒ කියන්නේ අපි කේක් එකක් බීට් කරනකොට, කියන්නේ බටර් සහ සීනි එකට බීට් කරනකොට ඒ වගේ දේවල් අපිට අයිසිං හදනකොට අපිට මෙන්න මේ හුක්ස් දෙක භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි වයර් විස්ක් එක. ඉතින් මෙන්න මේ තියෙන්නේ වයර් විස්ක් එක. ඉතින් මේ සිහින් කම්බි ගොඩාක් සහිත බැලුමක් වගේ හුක් එකක් තියෙනවනේ. ඉතින් ඒක තමයි වයර් විස්ක් එක කියන්නේ. ඉතින් මේක අපිට භාවිතා කරන්න පුළුවන් බිත්තර සුදු මද ඒ වගේම අපි මරෑන් හදනවා නම් මෙන්න මේ වයර් විස්ක් එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඩෝ හුක් එක. ඉතින් මේක කොක්කක් ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක පිටිගුලි අනා ගන්න තමයි මේ හුක් එක තියෙන්නේ. ඉතින් අපි පාන් පීසා වැනි ඩෝස් හදනවා නම් ඉතින් ඒව කවලම් කරන්නේ අපි මෙන්න මේ හුක් එකකින්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලා hand beater එකක් ගන්නවා නම් මේ පාන් හරි මොනවා හරි ඝනකම ඩෝ එකක් හදන්න ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න වොට් 250කට වැඩි බීටර් එකක් ඒ සඳහා භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මොනවද වෙළඳපොලේ අපිට වැඩි කල්පැවැත්මක් සහ හොඳ ක්වොලිටි එකකින් මිලදී ගන්න පුළුවන් වෙළඳ නාමයන් කියලා. ඉතින් කෙන්වුඩ් කියන්නේ ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. කල්පැවැත්ම සහ බලය ඉතාමත් ඉහළයි. ඒ කියන්නේ ඝන පිටිගුලි ඒ වගේ දේවල් හොඳට මිශ්‍ර කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වොට් 250 සිට වොට් 300 සහ ඊට වැඩි ප්‍රමාණවලිනුත් මේ කෙන්වුඩ් බ්‍රෑන්ඩ් එකේ hand beaters තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් රුපියල් 15000කට විතර වැඩි මිල ගාණක් තමයි පවතින්නේ. ඉතින් මම මේ
දල වශයෙන් ඔයාලට අදහසක් ගන්න තමයි කියන්නේ. මොකද කෙන්වුඩ් කියන්නේ ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයාලා කල් පැවැත්ම සහ ක්වොලිටි එක බලනවා නම් කෙන්වුඩ් වගේ බ්‍රෑන්ඩ් එකක් ගොඩාක් හොඳයි. ඒ වගේම තවත් හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි පිලිප්ස් කියන්නේ. ඉතින් ඉතා හොඳ තත්ත්වයේ මෝටර් සහ හොඳින් අල්ලා ගැනීමට පහසු බීටර් එකක් තමයි. ඉතින් ගොඩාක් අය විශ්වාස කරන ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් එකක්. ඒත් එක්කම සාමාන්‍යයෙන් වොට් 300 සිට 400 දක්වා පිලිප්ස් හෑන්ඩ් බීටර්ස් තියෙනවා. ඉතින් මිල ගණන් බැලුවොත් සාමාන්‍යයෙන් රුපියල් 12000 ඉඳලා ඉහළට වගේ තියෙනවා. ඊට පස්සේ තියෙන තවත් හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි බ්ලැක් ඇන්ඩ් එක. ඉතින් සාධාරණ මිලකට හොඳ බලයක් ලබා දෙනවා. ඉතින් බ්ලැක් ඇන්ඩ් එක බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලා හෑන්ඩ් බීට් එකක් ගන්නවා නම් ලංකාවේ සාමාන්‍යයෙන් වොට් 300 වගේ තමයි තියෙන්නේ. ඉතින් දල වශයෙන් රුපියල් 13000 සිට ඉහළට වගේ තමයි මේ බ්‍රෑන්ඩ් එකේ හෑන්ඩ් බීටර්ස් තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න මම මේ බ්‍රෑන්ඩ්ස් වල මිල ගණන් කියන්නේ දල වශයෙන් මේ හරිම මිල නෙමේ. ඉතින් දල වශයෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි මේ විදිහට මම මිල ගණන් කියන්නේ. ඒත් එක්කම අපි බලමු ලංකාවේ අපිට තියෙන හොඳ ජනප්‍රිය වෙළඳ නාමයන් මොනවද කියලා. ඉතින් අබාන්ස් කියන්නේත් ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒත් එක්කම සිසිල් කියන්නේත් ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම ඉනෝවෙක්ස් කියන්නේත් ගොඩාක්ම හොඳ බ්‍රෑන්ඩ් එකක්. පැනසොනික් කියන්නේත් ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. සිංග කියන්නේත් ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාලට වොට් 250ට වැඩි බලයක් තියෙන හෑන්ඩ් බීටර් එකක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් තව ගොඩාක් එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් ඒවැ වොට් ප්‍රමාණය වැඩි කියලා ඒ බ්‍රෑන්ඩ්ස් ගන්න යන්න එපා. ඔයාලා වොට් ප්‍රමාණයත් සමගම බ්‍රෑන්ඩ් එකත් හොඳට බලන්න. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ඔයාලා මිලදී ගත්තොත් ඔයාලට ගොඩාක් කාලයක් මේ භාණ්ඩ භාවිතා කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඔයාලගේ බීටර් එක ඉක්මනින්ම රත් වෙනවා නම් ඒ කියන්නේ ඔයාලගේ බීටර් එකේ මෝටර් එක ක්වොලිටි නෑ කියන එක. ඉතින් ඒක නිසා අපි මේ වගේ දෙයකට මුදල් ඉන්වෙස්ට් කරනකොට හොඳ බ්‍රෑන්ඩ් එකකින් ටිකක් මිල අධික වෙන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ටිකක් වැඩි මුදලක් දීලා හරි ඔයාලා මේ වගේ දෙයකට ඉන්වෙස්ට් කරොත් ඒක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක නිසා මම මේ වීඩියෝ එකේ සඳහන් කරපු බ්‍රෑන්ඩ් වලින් ඔයාලට හෑන්ඩ් බීටර් එකක් ගන්නවා නම් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසානයේ මම පාවිච්චි කරන්නේ මේක කියලා ඒක හොඳයිද කියලා මට කමෙන්ට් කරන්න එපා. ඉතින් මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන බ්‍රෑන්ඩ්ස් තමයි අපි හැම දෙනාම දන්න ගොඩාක් ප්‍රසිද්ධ වෙළඳ පොලේ තියෙන හොඳ බ්‍රෑන්ඩ් වර්ග. ඉතින් ඒක නිසා ඔයාලා අලුතින් බීටර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ වගේ බ්‍රෑන්ඩ්ස් වලට ගිහිල්ලා බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට අදහසක් එන්නේ නැති ඔයාලා හෑන්ඩ් බීටර් එකක් ගන්නකොට මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.